අයුබෝවන් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ලාංකිකයෙක් විදිහට නියෝජ්‍ය නගර සභාවේ නියෝජිතයෙක්. මෙයා ඡන්දෙන්පත් වෙච්ච 2021 ඉඳන් කිව්වොත් මම නිවැරදි. ඉතින් බොහොම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට මේ විස්තරේ කතා කරන්න. මම හිතන්නේ හොඳම කෙනා මේ අයියා. එහෙනම් අපි කතා කරා අයුබෝවන්. ඉතින් අපි අයියා ගැන හඳුන්වන්න දුන්නොත් අයියා කවුද මොකද්ද මේ නාපෝලි වල කරන්නේ කියලා මුලින්ම මගේ නම රවීන්ද්‍ර ජෙගනේෂන්. මම අවුරුදු 20ක් ඉන්න මම ඉතාලියේ නාපොලි දුවරම තමයි මම ජීවත් වෙන්නේ. විශේෂයෙන්ම මම දැනට නාපොලි මහනගර සභාව තුළ යුරෝපීය නොවන ජාතිකයන් නියෝජනය කරන නියෝජිතයෙක් විදිහට ඡන්දෙන් පත් වුණා. ඒ වගේම දැන් මට අලුත් එතනින් එහාට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ඉතාලි පාර්ලිමේන්තුවේ ඉමිග්‍රේෂන් කොමිසමේ සභාපති ධුරයත් මම දන්නවා. බොහොම සතුටුයි අපි ලාංකිකයෝ විදියට අයියා ඉන්න තත්ත්වය ගැන. එතකොට අයියා මොනවද කරලා තියෙන්නේ ලංකාවේ කට්ටියට උදව් කරලා තියෙන අපේ නැත්තම් පිටරට කට්ටියට අයියාගේ තනතුර පාවිච්චි කරලා මොනවද කරලා තියෙන උදව් අපිට දැනගන්න පුළුවන්ද? විශේෂයෙන්ම මල්ලේ යුරෝපීය නොවන ජාතිකයන් කියන්නේ සියලු සංග්‍රමණිකයින්ට අත්‍යවශ්‍ය දේවල් අපි කියමුකෝ ඉන්ටග්‍රේෂන් කියන එක. ඉන්ටග්‍රේෂන් කියන එක මල්ලේ උදාහරණයක් කිව්වොත් ඉතාලි භාෂාව විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඉතාලි සංස්කෘතිය, ඉතාලි අධ්‍යාපනය, ඒ වගේම විදේශිකයන්ගේ සෞඛ්‍ය බලන්න ඕනේ. ඒ අයගේ කල්චර් එක ගොඩක් වෙනස්. ඒගොල්ලන්ගේ කෑම බීම රටාව ගොඩක් වෙනස්. යුරෝපීය රටවල් එක්ක සංසන්දනය කරා. ඒ නිසා අපි ඉන්ටග්‍රේෂන් කියන එක තමයි අපේ ප්‍රධාන ඉලක්කය. ඒක A to Z අපි විදේශිකයන්ට අවශ්‍ය කරන සහයෝගය දෙමින් පවතිනවා. අනාගතයේත් අපි දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. බොහොම ස්තුතියි ඒකට. අපේ කට්ටියට උදව් කරනවට සහ තවත් විදේශිකයන්ට උදව් කරනවට මොකද අපේ අයත් ගොඩක් අසරණ වෙලා ඉන්න වගේ විදේශිකයෝ. ඉතින් දැන් මෙහෙට එන කෙනෙක්ට ඒ කියන්නේ ඩොකියුමන්ට් නැතුව එන්න කෙනෙක් ඉන්නවනම් එයාට දෙන්න තියෙන ඇඩ්වයිස් එක මොකද්ද? නීති අනුකූල ක්‍රමයකට එන්න කියන එක හොඳයි නේද? ඩොකියුමන්ට් නැතුව එනවට වැඩිය. ඔව් මම රාජ්‍ය ආයතනයක ඉන්න කෙනෙක් හැටියට ඒ වගේම මේ විදේශිකයින්ගේ අනවසර විදේශිකයින්ගේ තියෙන ගැටලු සම්බන්ධව ගොඩාක් දන්න කෙනෙක් හැටියට කියන්න පුළුවන් එකම දේ තමයි නීතියානුකූල නොවන මට්ටමින් තවත් රටකට විදේශ රටකට යන එක එච්චර සුදුසු දෙයක් නෙමෙයි කියන එක තමයි කියන්නේ. මොකද අයියා මෙහි නීති රීති වල බැඳිලා ඉන්න රාජ්‍ය තනතුරක් නියෝජනය කරන්න. ඉතින් ඒ නිසා ඒ නීති වලට සීමා වෙලා තමයි අයියා කතා කරන්න ඕනේ. ඉතින් කවුරු හරි මෙහෙට කෙනෙක් ඇවිල්ලා ඉන්නවා නාපෝලි වලට. මොකද නාපෝලි අයියා නියෝජනය කරන හින්දා කොහොමද නාපෝලි වලින් රිෆියුජි දාගන්නේ? මොකද ගොඩක් අය ඒජන්සි ගානේ නැත්තම් ගිහලා සල්ලි වියදම් කරලා දාන්න. ඉතින් එහෙම නැතුව මේක නිකන් දාගන්න පුළුවන් නාපෝලි දාගන්න නම් කොහොමද ඒක කරගන්නේ? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. මේක මේ කාලේට සුදුසු ප්‍රශ්නයක් කියලා මම හිතනවා. අපේ නාපොලි නගරයේ සභාවෙම තියෙනවා මල්ලි ආයතනයක් ස්පාර්ශල් කොමුන් කියලා. විදේශිකයින්ටම අපි අලුතෙන් ඕපන් කරපු දැන් අවුරුදු එකමාරක් වෙනවා. එයාට ගිහිල්ලා නොමිලේ රිෆියුජි ඉල්ලන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තව ස්වේච්ඡා සංවිධානවල කීපයක් තියෙනවා. මට ඒ සංවිධානවල වල නම කියන්න බෑ මොකද ගොඩක් තියෙනවා සංවිධානවල. නාපොලි නගරයේම අයිති එකක් තියෙනවා ස්පාර්ශල් කොමුන් කියලා. නොමිලේ කරගන්න පුළුවන් සමහර වෙලාවට ඒගොල්ලෝ ඇරලා තියෙන වෙලාවල් අතර අපේ අයගේ රැකියාවල් අතර යම් ගැටලු තියෙන්න පුළුවන්. නමුත් එහෙම නොමිලේ ඉල්ලුම් කරන්න හැකියාවක් තියෙනවා. අපි මොනොත් හොයලා ලින්ක් එක ඇඩ්‍රස් එක දාන්නම් යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ වගේමයි එතකොට දැන් ගොඩක් අය ප්‍රොටෙක්ෂන් ස්පෙෂාලේ ගැන මොකද හිතන්නේ? ඒක නවත්තලාද දෙන්නේ නැද්ද? අපේ අයට ඉස්සරහට ඩොකියුමන්ට් එකක් හදාගන්න කිසිම ක්‍රමයක් නැද්ද රිෆියුජි ඉල්ලලා? ඔව්. මල්ලි රිෆියුජි කියන එකේ ඔයා කියපු ප්‍රොටෙක්ෂන් ස්පෙෂාල් කියන එක අතර වෙනසක් තියෙනවා. ඒක අපේ අය පැහැදිලිවම දන්නේ නැහැ. 2023 මතක හැටියට මාර්තු මාසේ ප්‍රොටෙක්ෂන් ස්පෙෂාල් කියන එක ඉතාලි රජයෙන් නතර කරා. ඒකට හේතුව තමයි ප්‍රොටෙක්ෂන් ස්පෙෂාල් කියන එක විශේෂයෙන්ම විදේශිකයන්ට හමුලා දුන්නේ යුරෝපීය
යුරෝපයේ අනුල්ලා දුන්නෙම රුසියාව හා යුක්‍රේනය අතර ඇතිවෙච්ච ගැටුමකදී විශාල පිරිසක් ඉතාලියට පැමිණියා අවතැන් වෙලා. ඒ නිසා ඒගොල්ලන්ට ස්පෙෂල් පර්මිෂන් සොජෝර් එකක් ඒගොල්ලෝ අනුල්ලා දුන්නා. ඒකෙදී ඒගොල්ලෝ යුක්‍රේනයේ ජාතිකයන්ට පමණක් කියලා සඳහන් කරලා තිබුණ මේ නීතිය. ඒ නිසා ඒකේ ප්‍රයෝජනය සියලු දෙනාම ගත්තා. නමුත් ඒක මේ අය හඳුනාගෙන ඒක 2023 මාර්තුවේදී ඒක නතර කරා. එතකොට නවදුරටත් ස්පෙෂාලි ප්‍රොටෙක්ෂන් යාල ඉල්ලීමක් කරන්න බෑ. එතකොට අපේ කලින් ඉල්ලුම් කරපු අය ඉන්නවා නම් ප්‍රොටෙක්ෂන් ස්පෙෂාල් එකට ඒගොල්ලන්ට ඒ ඉල්ලීම සොලිසිටාරේ කරන්න පුළුවන්. ඒ කියාවක් තියෙනවා. එහෙම කීප දෙනෙක් ගත්තා යා. එතකොට අයි මේ එයාලට දැන් කොහොම හරි රිෆියුජි ඉල්ලලා දවසක ඩොකියුමන්ට් එකක් හදාගන්න බැරිද සනතෝරිය නැත්නම් කොළ නීතියක් එනකම් එයාලා බලාගෙන ඉන්න ඕනේ. විශේෂයෙන්ම මල්ලි මම වාට මේකෙදි හඳුන්ලා මේ පෙන්වන්න ඕනේ ගොඩක් මෙහි ඉන්න අය ලෝයර්ස්ලා මේ සම්බන්ධව පැහැදිලි කරන්න අපේ අයට. මම ගොඩක් අය වසර් වෙච්ච අය ගොඩක් කතා කරලා තියෙනවා කියන කතාව හරියට. විශේෂයෙන්ම මල්ලි 2024 අවුරුද්දේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ඒ පනතේ කියනවා පළවෙනි වදන්තිය කියනවා සම්භාවය ඇති ආරක්ෂිත රටවල් කියලා ඒගොල්ලෝ රටවල් 12ක් නම් කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ පළවෙනි මේවා එකෙම කියන වදන්තියෙම කියනවා කලාවට අනුව 2008 ජනවාරි 28 වන දින අංක 25 දරන ව්‍යවස්ථාදායක නියෝගය දෙක පහත සඳහන් රටවල් ආරක්ෂිත සම්භාවය ඇති රටවල් ලෙස නම් කරනවා. හරි. එතකොට ඒකට ඒ රටවල් වලට අල්ජීරියාව, බංගලාදේශය, ලංකාව, සර්බියාව, කැමරුන්, පෙරු, බොස්නියාව, කොලොම්බියාව, අයිවරි කෝස්ට්, ඊජිප්තුව, ගැම්බියාව, ජෝර්ජියාව, උතුරු මැසිඩෝනියාව, මොරොක්කෝව ඒ වගේ රටවල් කීපයක් මේකේ නම් කරලා තියෙනවා රටවල් 12ක්. එතකොට ඒකේ කියනවා පැහැදිලිවම ජාත්‍යන්තර මූලික ආරක්ෂක විමර්ශනයේදී දක්වා ඇති කරුණු පත්‍රිකාවල අඩංගු තොරතුරු සැලකිල්ලට විශේෂිත තත්ත්වය තහවුරු කරනු ලැබේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා ඉල්ලන්න එපා කියන එක කියලා නැහැ. ඉල්ලන්න පුළුවන් ඕන කෙනෙකුට ඉල්ලන්න පුළුවන්. ඉල්ලුවොත් මේ රටවල් සම්බන්ධව විශේෂිත සැලකිල්ලක් ඒගොල්ලෝ ගන්නවා. හේතුව මේ රටවල් ආරක්ෂිත රටවල්. ඒ කියන්නේ රිෆියුජි ඉල්ලන්න පුළුවන් ක්‍රමයක්, දේශපාලන රැකවරණයක් ඉල්ලන්න පුළුවන් වාතාවරණයක් මේ රටවල් වල නැහැ කියන එක පාර්ලිමේන්තු පනතකින් සම්මත කරලා තියෙනවා. කියන්නේ ප්‍රොටෙක්ෂන් ස්පෙෂාලි තවදුරටත් ඉල්ලන්න බෑ ඒකේ. ස්පෙෂාලි කොහොමද ඉල්ලන්නේ? අපි ස්පෙෂාලි එක අපි නතර කරනවා. හේතුව 2023 පස්සේ ස්පෙෂාලි කියන පනත ඒගොල්ලෝ නතර කරා. අපි කතා කරන්නේ දැන් රිෆියුජි ප්‍රොටෙක්ෂන් ඉන්ටර්නැෂනල් කියන කැටගරි එක. ඒකේ ඉල්ලීමේ හැකියාව තියෙනවා නේද? ඕන කෙනෙකුට ඉල්ලන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ඒක නගරයට මල්ලි වෙනස් වෙනවා. සමහර තැන්වල සතියෙන් දෙනවා අපොයින්ට්මන්ට් එක. සමහර නගරවල මාස 6ක් යනවා. සමහර නගරවල මේ දැන් අපේ හිතන් ඉන්නවා ඉක්මනට අපොයින්ට්මන්ට් එක ගත්තාම එන වාසිය වැඩි කියලා. එතකොට අයි ඒක ගැන පොඩ්ඩක් කියන්නකෝ. ඔයාලා හොඳටම දන්න කෙනෙක් මේ විස්තරය. ඒගොල්ලෝ මුලින්ම ගන්නේ ගොඩක් අය නගරේ දාලා තව නගරයකට ගිහිල්ලා කහකොලේ හම්බුණා කියලා ඉවර වෙලා ගන්න. දැන් කිසි මුදලක් අරගෙන මුදලක් දීලා ගන්නවා. ඒක එක ආයතනවල තියෙනවා. මුදල් අරගෙන වැඩ කරන ආයතනවල. නමුත් ඇත්තම කතා කරද්දී ඒගොල්ලෝ මුලින්ම කරන්නේ ඉල්ල අපේ තොරතුරු සහ අපේ ෆින්ගර්ප්‍රින්ට් එක එකතු කරගන්න. මොකද විදේශීය ජාතිකයන් කොච්චරක් ඉන්නවද? එතකොට ඒ අය කවුද කියන ඩේටාබේස් එකක් ඒගොල්ලන්ට අවශ්‍යයි. නැත්නම් මේ රට මේ විදිහට ආරක්ෂිත රටක් විදිහට පවත්වාගෙන යන්න අමාරුයි. ඒ නිසා ඒගොල්ලන්ගේ ආරක්ෂාව සඳහා ඒගොල්ලෝ සියලු දෙනාගේ තොරතුරු ටික එකතු කරගන්නවා. ඒක තමයි මුලින්ම වෙන්නේ.
එතකොට ඒ රිෆියුජි දාලා තියෙන කෙනෙක්ට දැන් හිතමුකෝ එයාට ඉගෙන ගන්න ඕනේ. නැත්තම් පාඨමාලාවක් කරන්න ඕනේ. එතකොට නැත්තම් සාමාන්‍ය ඩොකියුමන්ට් තියෙන කෙනෙක් වුණත් කමන්නේ. ඉතින් නීති අනුකූල මොකක් හරි ඩොකියුමන්ට් එකක් තියෙන කෙනෙක්ට මෙහි ඉගෙන ගන්න අවස්ථා තියෙනවද? මොනවා හරි ආයතන එහෙම විශේෂයෙන්ම මල්ලි අපි මේ වෙනකොට විශාල විදේශිකයන් ඇතුළු විශේෂයෙන්ම මම ශ්‍රී ලාංකික කැටියට ශ්‍රී ලාංකික තරුණ ජවයට මම විශේෂ අවස්ථා ගොඩක් අරන් දීලා තියෙනවා මුළු ඉතාලිය තුලම විශේෂයෙන්ම අපේ අරමුණ තමයි යුරෝපයේ පිළිගත්තු වෘත්තිකයන් කිරීම. කියන්නේ ඒකත් ඒ ඉන්ටග්‍රේෂන් එකේ ඇතුලේ එක කොටසක්. ඒ කියන්නේ පිළිගත්තු රස්සාවක්. ඒ කියන්නේ ඒ රස්සාවට මෙයා සුදුසු පුද්ගලයෙක් අපි යොමු කිරීම. එතකොට අපි ඒ අයට විශේෂයෙන්ම අපි ෆෝර්මේෂන් දීලා දැනට විශාල පිරිසකට අපි කරලා තියෙනවා. මේ වෙනකොට නෝර්ත් ඉතාලියාව වල වැඩ කරන විශාල තරුණ ජවයක් අපේ මේ පුහුණුව ලැබුවා අය සන්තෝෂෙන් කියන්න ඕනේ විල්ලා වෙනිස් එයාපෝට් වල වැඩ කරනවා අපි අය පාදුවා පබ්ලික් සර්විස් බස් වල වැඩ කරනවා අපි බෝල්සාන වැඩ කරනවා. ඉතින් අපිට වැදගත්ම දේ තමයි සුදුසු වෘත්තිකයන් හදන එක. ඒ රාජකාරිය අපි දැනටමත් කරගෙන යනවා. බොහොම ස්තුතියි වගේ සේවයට. මොකද අපේ ලාංකිකයෝ ගොඩක් එනවා වෘත්තිය සුදුසුකම් නැතුව ඒ උනාට ආසයි ඉගෙන ගන්න. ඉතින් එයාගේ වෘත්තිම සුදුසුකම් හදලා ඉතින් රස්සාවකට දානවා කියන්නේ එයාලගේ හීනයක් හැබෑ කරනවා වගේ වැඩක් තමයි. ඉතින් මේ වගේ ආයතන ගැන කීපයක් දැනුවත් කරන්න පුළුවන්ද මොනවද? විශේෂයෙන්ම අපේ Facebook වල ගියාම සතියට සැරයක්වත් අපි පබ්ලික් කරනවා. ඊයේ Facebook page එකට ගියා නම් අපි විශේෂයෙන්ම නාපෝලිය ගත්තාම අපි ඉස්කෝලේ සුපිරියෝර් ඉවර වෙලා ඉස්කෝල සෙරාල එකක් කරනවා. අවුරුදු 18 ඉඳලා අවුරුදු 65 වෙනකම් ඒගොල්ලන්ට වෘත්ති අධ්‍යාපනයක් ගන්න පුළුවන් ක්‍රමයක්. මොනවගේ වෘත්තිමෙන්දයි ඒ සල්ලි වෘත්තිය කියලා කියන්නේ ඒක පිට්සෙරියා එකේ ඉඳලා කෑගිවර් එකේ ඉඳලා ඉංජිනේර් කෙනෙක් වෙනකම් යන්න පුළුවන් වෘත්ති ඔක්කොම අපි පෙන්නලා දීලා තියෙනවා. නොමිලේ කරගන්න පුළුවන් රාජ්‍ය ආයතන. බොහොම ස්තුතියි. මොකද අපේ page එකට ගිහිල්ලා බලන්න යටින් link එක දාන්න. ඉතින් ඒ අයදායි මොනවද තියෙන courses මොනවද තියෙන දේවල් දාලා තියෙනවා මම හිතන්නේ. එතකොට ඒ ටික බලලා ඔයාලට තීරණය කරන්න පුළුවන් ඔයාලා සුදුසු මොකද්ද කැමති මොකද්ද කියලා තීරණය කරන්න. ඉතින් ඊළඟ ප්‍රශ්නේ මේ ඩ්‍රයිවිං ලයිසන් එකට මොකද වෙන්නේ? අපේ කට්ටිය ගොඩක් බලන් ඉන්න ප්‍රශ්නයක්. ලස්සන ප්‍රශ්නයක්. ප්‍රශ්නේ මල්ලි ඩ්‍රයිවිං ලයිසන් එක සම්බන්ධව අදාළ ආයතනයේ තමයි ඩිප්ලොමැටික් ශ්‍රී ලංකාව ඉතාලිය අතර තියෙන ඩිප්ලොමැටික් සම්බන්ධතාවය. උදාහරණයට මම නගර සභාවේ නියෝජිතයෙක් හැටියට ඉන්නවා. නමුත් හැම වෙලෙම අපේ ශ්‍රී ලාංකික අයට යම් කිසි උදව්වක් කරන්න මේ සම්බන්ධව හොයලා බලලා යම් ඉතාලි රජයෙන් ලබා දෙන්න පුළුවන් සහයෝගය මම දෙන්න සූදානම් ඉන්නවා. ඒ වගේ දැනටමත් මම ඒ අවශ්‍ය කරන සහයෝගය දෙමින් පවතිනවා. නමුත් අපේ තුන්වෙනි ලෝකයේ රටක් හැටියට අපේ ලංකාවේ තව අපේ තියෙන ඩිජිටල් ක්‍රමය තුළ ගොඩක් වෙනස් වීම වෙන්න ඕනේ. මම හිතන විදිහට යුරෝපා සංගමේ නීතිය අනුව ඒ ඩිජිටල් ක්‍රමයට නොයනතුරු අපිට ලැබෙන සහන බලාපොරොත්තු වෙන්න අපි අමාරුයි. කියන්නේ තව ටික කාලයක් මේක ඇදෙන්න පුළුවන් අපිට ඉක්මනට ගන්න බැරි වෙයිද? කියන්නේ ලයිසන් එක තාම අපේ කොල්ල කෙල්ල බලාගෙන ඉන්නවා ලයිසන් එක හම්බෙයි මාරු කරගන්න පුළුවන් වෙයි කියලා ඉතින්. විශේෂයෙන්ම ඒක මේ වෙනකොට දැන් අවුරුදු 3මාරක් ගිහිල්ලා ඉවරයි. මල්ලි රටක නීති රීති කාලෙන් කාලෙට ඒ කාලෙට සුදුසු වෙන විදිහට වෙනස් වෙනවා. මම දැක්ක අයියත් මහන්සිලා රාජ්‍ය ප්‍රබලයක් වෙන සල්වීනි පව හම්බෙලා කියලා තිබ්බ මම නිවැරදි නේද? ඔව්. එතකොට ඒ වෙනස් වීමත් එක්ක ලෝකෙ දැන් දුවනවා. දවස ගානේ තාක්ෂණ වෙනස් වෙනවා. ඒ තාක්ෂණ වෙනස් වීමත් එක්ක අපේ රටවලුත් ඒ තාක්ෂණ වෙනස් වීම වෙන්න ඕනේ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඒක. කියන්නේ වෙන තාක්කල් තව පොඩි කාලයක් කියයි. විශේෂයෙන්ම ගොඩාක් අය කියනවා සල්වීනි විදේශිකයින්ට අකමැති චරිතයක් නිසා මේක මේ ලයිසන් එක ගන්න ඉගෙන කල් ඇදගෙන යනවා කියන
කටකතාවක් මතයක් ගියා සමාජය තුළ. නමුත් එහෙම දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම ප්‍රවාහන නැති විදිහට සල්විනිම අපි හම්බුණා. එතුමා මේ ප්‍රශ්නේදී පිළිම කිව්වේ ඔබගේ රටේ අපිට දෙන්න පුළුවන් ඒ සහයෝගය උපරිම මම දෙන්න ලෑස්ති. හැබැයි ඔබගේ පැත්තෙන් දෙන්න තියෙන අවශ්‍ය කරන තොරතුරු සහ අවශ්‍ය කරන ලියකියවි අපිට තාම සම්පූර්ණ කරලා නැහැ කියන එක තමයි අපි. කියන්නේ මේකේ රජයෙන් සහායක දෙන්න ලෑස්ති. අපේ රජයෙන් අරක්කු වීමක් තමයි තියෙන්නේ. ඒක ඉක්මන් වුණොත් අපේ කට්ටියට ලයිසන් එක ගන්න එක හීනයක් නොවේ තව. දැන් එතකොට අයියෝ ලංකාවට මොන හරි සේවයක් කරද්දී ලංකාවේ ඉන්න කට්ටියට, ඒ කියන්නේ මෙහි ඉන්න කට්ටියට නෙමෙයි, ලංකාවේ ජීවත් වෙන කට්ටියට මොන හරි කරලා තියනවද දෙයක්? ඔව් මල්ලි මුලින්ම මම දැනට ඉතාලියේ මේ නගර සභාවේ නියෝජිතයෙක් විදියට ඇවිල්ලා 2022 ආරම්භය අපි ආවා. එතකොට මේ වෙනකොට අපි දෙසරයක් ලංකාවට 2022 ලොකු උග්‍ර ප්‍රශ්නයක් ඇති වුණා. මූල්‍යමය ප්‍රශ්නයක්, ඒ වගේම බෙහෙත් සෞඛ්‍ය පැත්තෙන්. ඉතින් කෝටි 6ක් වෙන්න බෙහෙත් අපි දීලා තියෙනවා ලංකා රජයට. ඊට අමතරව දැනට අපි ඉස්කෝල දුප්පත් පාසල් හොයාගෙන ඒ පාසල් වල ස්මාර්ට් ක්ලාස්රූම් 5 වෙනි එක අපි ලබන මාසේ ඕපන් කරනවා. ඒ වගේම ඊට අමතරව තමයි ලංකාවේ තෝරගත්තු දුප්පත් තරුණයින්ට වෘත්ති අධ්‍යාපනයක් උගන්වන ආයතනයක් ඩොන් බොස්කෝ ආයතනය හරහා ඒ අයට ඉතාලියට නොමිලේ කියලා කියන්නේ මල්ලි ඒගොල්ලන්ට තියෙන වීදම තමයි ටිකට් එකයි, ඒගොල්ලන්ට වීසා ෆීස් එකයි, ඒගොල්ලන්ගේ මාස 3ක කෝස් එකක් කරනවා. ඒකට පුංචි වීදමක් යනවා. ඒ පුංචි වීදමෙන් ලක්ෂ පොඩි ගාණක් තුල නොමිලේ ඇවිල්ලා නීතියානුකූලව ඇවිල්ලා රැකියා කරන්න අවශ්‍ය කරන වටපිටාව හදලා දීලා තියෙනවා. ඒජන්සි ෆීස් නැහැ, ඒජන්සි ෆී නැහැ, කිසිම දෙයක් නැහැ. කොහොම සතුටුයිද? විශේෂයෙන්ම අපේ අරමුණ තමයි ඉදිරියට ඒ ටික ගේන්න. හේතුව මගේ පොඩි නෝ එකක් තියෙනවා. මම සාකච්ඡා කරා ලංකාවේ විශේෂයෙන්ම හලාවත, උත්තලම සහ මීගම ආසන්න ප්‍රදේශවල O level ඉවර කරලා තරුණයින් ගිහිල්ලා ඉන්නවා 3 පාක් එකට වෙලා. ඉතින් ওই 3 පාක් එකට යොමු වෙන කණ්ඩායම අඩු කරලා ඒ අය මොන හරි වෘත්තියක් ඉගෙනගෙන ඒ වෘත්තීය මාර්ගයෙන් ඒගොල්ලන්ගේ ජීවිතය හදාගන්න පුළුවන් ක්‍රමය හදන්න එක තමයි අපේ අරමුණ. එතකොටයි දැන් ප්‍රොටෙක්ෂන් ස්පෙෂාල් එක ගත්ත අයට සමහර අයගේ પાස්පෝර්ට් එක එක්ස්පයර් වෙලා තියෙනවා. ඉතින් ඒ අයට මොකද කරන්න පුළුවන් තියෙන ඔප්ෂන් එක? විශේෂයෙන්ම ප්‍රොටෙක්ෂන් ස්පෙෂාල් කියලා කියන්නේ ඇවිල්ලා එයා ලංකාවේ ස්පෙෂලිම ලංකාව ගැන කතා කරොත් ඒ ස්පෙෂාල් එක නීතිය ආවෙම රුසියාව සහ යුක්‍රේනය අතර තිබිච්ච පවතිච්ච විවාදක නිසා ආපු ස්පෙෂල් නීතියක්. හැබැයි ඒ අය ලංකාවේ මේ ප්‍රශ්නයක් ගැන කොහෙවත් කතා කරලා නැහැ. ඒ අයට પાස්පෝර්ට් එකක් හදාගන්න පුළුවන්, ලංකාවට ගිහින් එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ ඒ සෝජෝන් එක සුබෝර්ඩිනාටෝ එකක් විදිහට හරව ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ ගැන ගැටලුවක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම මෙහි මේ ළඟදී උද්ඝෝෂණයක් ගියා මුළු ඉතාලියෙන්. මම හිතන්නේ මිලානෝ වල නම් මම දැනුවත්. නාපොලි වලත් ගියා අපි වීඩියෝ දැක්කා. ඉතින් ඒ ගැන මොකද හිතන්නේ? කියන්නේ ડોකියුමන්ට් ඉල්ලලා ඒ වගේ උද්ඝෝෂණයක් ගියා. මේක හොඳයිද? මොකද්ද මේක උද්ඝෝෂණය? ඇයි අයියත් සහභාගී වුනේ නැත්තේ ඔකට? මෙමය මම රාජ්‍ය ආයතනයක ඉන්න පුද්ගලයෙක් හැටියට අපිට මේ ඉතාලියේ ඉන්න ඕනෑම කෙනෙකුට උද්ඝෝෂණ කරන්න අවශ්‍ය කරන අවසර අරගෙන පොලිසිය ආරක්ෂාවත් අරගෙන ඒගොල්ලන්ට උද්ඝෝෂණ කරන්න අවසර තියෙනවා. මුලින්ම කියන්න ඕනේ මම දැක්ක සමහර තැන්වල දාලා තිබුණා ඔයාලා මේකට ගියොත් ඔයාලා පොලිසියෙන් අල්ල ගන්නවා එහෙම කතා. නමුත් කවදාකවත් පොලිසියෙන් එහෙම අල්ල ගැනීමක් කරන්නේ නැහැ. මොකද ඒ උද්ඝෝෂණ සංවිධානය කරන අය අවශ්‍ය කරන සියලු අවසර ටික අරගෙන තමයි මේ උද්ඝෝෂණ ටික සංවිධානය කරන්නේ. ඒ නිසා ඒ තුල පොලිසියෙන් ඇවිල්ලා හෝ කිසිම ආරක්ෂිත අංශවලින් ඇවිල්ලා අත්අඩංගුවට ගැනීමක් කරන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ
රජයට වාර්තාවක් දෙනවා මේ අය කවුද මේ පිටිපස්සේ හිටියේ කවුද මේක කරේ කොයි රටවල්ද මේක සම්බන්ධ වුණේ එතකොට ඒ සම්බන්ධව ලොකු වාර්තාවක් දෙනවා ඒ අය ඒක ඉස්සරහට හිටපු ඒ අය සම්බන්ධව යම් අයිඩෙන්ටිෆයි කරගන්නවා මේක පිටිපස්සේ හිටියේ කවුද කොයි රටේද මේක මොකද කරේ කියලා ඒගොල්ලෝ අයිඩෙන්ටිෆයි කිරීමක් වාර්තාවක් දෙනවා එතකොට කියන්නේ මේක හොඳ දෙයක්ද උද්ඝෝෂණය කරේ එක නැත්නම් මේක ගැටලුවක්ද අපේ අය නොදන්න නිසා කියන්නේ ගොඩක් ඩොකියුමන්ට් නැති කට්ටිය ගිහිල්ලා තිබ්බා මේ උද්ඝෝෂණෙට. ඉතින් මේ උද්ඝෝෂණ කළා ඩොකියුමන්ට් එකක් ගන්න පුළුවන් දෙය කියන්නේ මේ යාලා මේ කියන විදිහට කියන්නේ එන්න උද්ඝෝෂණය කරමු යාලා ඩොකියුමන්ට් එකක් හදාගන්න පුළුවන් කියලානේ මේක කරන්නේ. ඉතින් එහෙම කරගන්න පුළුවන්ද? ඉතින් යාලා කියන විදිහට. මල්ලි මුලින්ම කියන්න ඕනේ මල්ලි ලෝකේ නීතියක් තියෙනවා මල්ලි ඕනෑම මේ ලෝකෙ ඉපදිච්ච ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක ජීවත් වෙන්න අයිතිවාසිකමක් තියෙනවා. ඒක ලෝකේ නීතිය. නමුත් අපිට ඒ රටවල් වලට යමේක කළු ජාතිකෙක්ද සුදු ජාතිකෙක්ද මොන ජාතියද වැඩක් නැහැ. එයාට ඒ ඕනෑම තැනක ජීවත් වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඒ මිනිස්සයා ජීවත් වෙන රටට ආවේනික නීතියකුත් තියෙනවා. අපි අරක තියනවා කියලා ඉවර වෙලා අපිට බෑ ඉහිල්ලෙන්න. මට පුළුවන් ගිහලා ඕන තැනක ජීවත් වෙන්න කියලා අපිට ඉහිල්ලෙන්න බෑ. අපි රටකට ගියා නම් ඒ රටේ තියෙනවා නීතියක් ඒ රටේ නීතියට ගරු කරලා ජීවත් වෙන්න ඕන කියන නීතියකුත් ඒ රටට ආවේනික නීතියක් තියෙනවා. ඒ නිසා එතනදී අපි වැරදි ඒ රටට අපි අනවසරයෙන් ඉඳගෙන බලපෑම් කරනවා කියන එක බෑ. හොඳ අපි බලන් ඉන්න කට්ටියට හොඳ ආදර්ශයක්. ඒ කියන්නේ මේ රටේ නීතියට ගරු කරලා ජීවත් වෙන්න. එතකොට මේ රටේ ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඉතින් අය බොහොම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට වාගේ කාර්ය බහුල වෙලාවක තමයි අපිත් එක්ක සම්බන්ධ වුණේ. ඉතින් ස්තුතියි වෙලාවක් දුන්නට ගොඩක් අය දැනුවත් කරන්න නොදන්න කරුණු බොහොමයක් තිබ්බා. මොකද ඔයා මේ රාජ්‍ය නියෝජනය කරන කෙනෙක් ඉතින් බොහොම සතුටුයි අපිට ඒ කියන්නේ ඉස්සරහට වාගේ වැඩ කටයුතු වැඩියෙන් සාර්ථක වෙන්න වැඩියෙන් අපේ කට්ටියට විතරක් නෙමෙයි විදේශිකයන්ටත් උදව් කරන්න හැමෝටම. එහෙනම් අයි අපි තව දවසක හම්බෙමු. බොහොම ස්තුතියි මල්ලි. ඔබත් මම හිතන්නේ කෙටි කාලයක් තුළ ඉතාලියට ඇවිල්ලා ලොකු සමාජ සේවයක් මම ඔබගේ මේ පේජ් වල මම බැලුවා. ලොකු සමාජ සේවයක් කරනවා. විශේෂයෙන්ම අසරණ වෙලා ඉන්න අයට ප්‍රොටෙක්ෂන් ඉන්ටර්නැෂනල් වගේ ප්‍රොටෙක්ෂන් ස්පෙෂාලි කරපු අයට යම් කොලයක් හදාගන්නේ කොහොමද? අදහස් ඔබගේ දැන් විද්‍යුත් මාධ්‍ය තුළ මේ කරන සේවය ගොඩක් වටිනවා. මොකද අපේ විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයින් අතරමැදියන්ට ඒ වගේම කොන්ත්‍රාත්කරුවන්ට ඒ වගේම විශාල පිරිසකට හවු වෙලා විශාල මුදලක් නැති කරගෙන මේ කාලය තුල තරුණ ජවයක් හැටියට ඔයාලා මේ සමාජයට කරන සේවය සම්බන්ධව ඇත්තටම ස්තුතිවන්ත වෙනවා වගේම ගරු කිරීමක් කරන්න. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.